Happy Easter everyone. Hope you're doing well. ඉතින් මේ Easter එක දවසේ මම ගියා ගොඩක් famous church එකක් වෙන Our Lady of Walsingham church visit එකකට. මම ගමන පිටත් උනේ ලෝටන් වලින්. මම ලෝටන් වලින් ඉඳන් continuously අපි drive කරා. එතකොට අපිට පැය දෙකයි විනාඩි 15ක් විතර මේකට ගියා. දැන් තියෙන්නේ මේ චර්ච් එකේ එන්ට්‍රන්ස් එක. ඔයාලට මේ බිල්ඩින් එක දැක්කම පේනවා මේක කොච්චර පරණ චර්ච් එකක්ද කියලා. චර්ච් එක හදලා තියෙන හරියටම දවස් නැතුණත් 1140 ගණන් වල වගේ තමයි මේක මෙතන එස්ටැබ්ලිෂ් කරලා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ චර්ච් එක කොහොමහරි ගොඩක් පරණ සහ ප්‍රසිද්ධ චර්ච් එකක්. මේක ඒ කාලේ ඉඳන් රොයල් ෆැමිලි රජ පවුල් අතර ගොඩක් වන්දනාමානවලට ලක් වෙලා තියෙනවා. මේ තමයි චර්ච් එකේ ඇතුළ කොහොමද කියලා පෙන්නන මේ තියෙන ප්‍රේස් කරන තැන මැද මේ ස්ටැචු එක තියෙනවා එතන. මම ක්‍රිස්තියානි භක්තිකයෙක් නොවන නිසා මට ගොඩක් විස්තර කියන්න ලොකු අවබෝධයක් නැහැ. ඒත් මං හැම ආගමකටම එක වගේම ගරු කරනවා. මං වගේ ඔයගොල්ලත් හැම ආගමකටම ගරු කරන්න කියලා මං ඉල්ලනවා එක විදිහටම. කොයි ආගමෙත් අපිට කියලා දෙන්නේ හොඳ නරක කියන දෙක තමයි ප්‍රධාන විදිහටම. ඉතින් මම මගේ දවස මේ විදිහට ගත කරා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඊට පස්සේ මේ දැන් අපි යන්නේ ඇන්ග්ලිකන් චර්ච් එකට. අපි ඉස්සෙල්ලා ගියේ කැතලික් චර්ච් එකට. චර්ච් දෙකක් තියෙනවා අපිට ඒක ළඟ බලා ගන්න. මම මේ ඇන්ග්ලිකන් චර්ච් එකේ ෆොටෝ කීපයක් අන්තිමට දාලා තියෙනවා. අදට මම නවතිනවා. මම හිතනවා ඕගොල්ලන් මේ වීඩියෝ එක බලලා මේ ස්ථානයට ගිහිල්ලා වන්දනා කරන්න කැමති වෙයි කියලා. Thank you for watching. Bye bye.